ඔයාගේ බිස්නස් එකේ ඔයා පැය 60කටත් වඩා වැඩ කරනවා. ඔයාගේ බිස්නස් එකේ ඉන්න කට්ටිය ඔයාට වඩා earn කරනවා. ඔයා ඒක දැනටමත් දන්නේ නැතුව ඇති. මොකද ඔයා ඩීල් කරන්නේ සතියට එන ඉන්කම් එකත් එක්ක. ඔයා හිතනවා ඒ ඉන්කම් එක ඒ එන රෙවෙනියු එක ඔයාගේ කියලා. ගොඩක් බිස්නස් ඕනර්ස්ලා කරන්නේ ඇත්තටම බිස්නස් එකක් නෙමෙයි ජොබ් එකක්. මේක තමයි සෑඩ් උනත් රියලිටි එක. තමන් දන්නේ තමන් කොච්චර අවලි රේට් එකකට තමන් වැඩ කරනවද කියලා. ඇත්තටම කිව්වොත් ගොඩක් බිස්නස් ඕනර්ස්ලාට අද බිස්නස් එක ක්ලෝස් කරන්න වෙලා තියෙන්නේ තමන්ගේ අවලි රේට් එක තමන් දන්නේ නැතුව. ගොඩක් කට්ටිය ස්ට්‍රෙස් අරගෙන බිස්නස් එකට වැඩ කරලා පැය 60 70 තමන් දන්නේ තමන් කීයක් මේ බිස්නස් එකෙන් ගන්න ඕනද කියලා. ඉතින් ඔහොම ඔයා සමහරකට බිස්නස් එක ඇතුලේ පැය 60ක් විතර වැඩ කරනවා. එළියට ගියාට පස්සේ තව පැය 10ක් 15ක් ඔයා බිස්නස් එක ගැන හිත වොරි වෙවි ඉන්නවා. ඉතින් මේක තමයි රියලිටි එක. අද ගොඩක් බිස්නස් වලට වෙලා තියෙන්නේ. ඉතින් ඔයා මෙහෙම කොච්චර කල් කරන්නද ඔයාගේ බිස්නස් එක? සමහරක් විට ඔයාට මොකක් හරි ලෙඩක් හරි මොකක් හරි දෙයක් හැදිලා ඔයාට බිස්නස් එකට සතියක් දෙකක් සති තුනක් එන්න බැරි වුණොත් මොකද වෙන්නේ? බිස්නස් එක එහෙම්මම කඩාගෙන වැටෙනවා. දැනටමත් ඔයා මෙහෙමනම් ඔයාගේ බිස්නස් එක කරන්නේ බිස්නස් එකක් නෙමෙයි, ඔයා කරන්නේ ජොබ් එකක්. හැබැයි මේක අනිවාර්යයෙන්ම ෆික්ස් කරන්න පුළුවන්. ප්‍රධානම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ තමන්ට තමන් වටිනාකමක් දෙන්නේ නැහැ. තමන් දෙන්නේ වටිනාකම බිස්නස් එකට එන සල්ලි වලට. ඒ බිස්නස් එකෙන් තමන්ට කොච්චර අවුට්සයිඩ් යනවද කියලාවත් තමන්ට දන්නේ නැහැ. ඉතින් මේ මිස්ටේක් එක ඔයත් කරනවා නම් ඔයත් මේක ඉමීඩියට්ලි මේ ක්‍රමේ නවත්තන්න වෙනවා. ඔයාට හදන්න වෙනවා ප්‍රොපර් බිස්නස් ප්ලෑන් එකක්. ඉතින් මේ විදිහට ඔයා කීප් ගෝයින් කරොත් ඔයාගේ බිස්නස් එක තව දුරටත් ඔයාට කරගන්න බැරි තැනකටපත් වෙනවා. ඔයා බලන්න ඔයාට කීයක් මේකෙන් හම්බ කරන්න පුළුවන්ද? කීයක් මේ දේවල් කරන්න පුළුවන්ද කියලා ඔයා බලලා ප්‍රොපර් ප්ලෑන් එකක් හදලා ප්ලෑන් එකකට වැඩ කරන්න. එහෙම ප්ලෑන් එකකට වැඩ කරොත් ඔයාගේ බිස්නස් එක හෙල්ති තත්ත්වයට ඔයාට ගන්න පුළුවන්. මේ මැසේජ් එක ගොඩක් වටිනවා කියලා හිතනවා මෙල්බන් වික්ටෝරියා වල බිස්නස් එකක් කරනවා නම්. මොකද ගොඩක් අද ආෆ්ටර් කොවිඩ් ප්‍රශ්නේ රෙස්ටොරන්ට්ස් ක්ලීනින් බිස්නස් ගොඩක් බිස්නස් වැහෙනවා. මේ කන්සෙප්ට් එකකින් හින්දා ගොඩක් ටැක්ස් ගෙවා ගන්න බැරුව බිස්නස් වැහෙනවා. ගොඩක් රෙන්ට් එක ගෙවා ගන්න බැරුව බිස්නස් වැහෙනවා. මේකට ප්‍රධානම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හොඳ මැනේජ්මන්ට් එකක් නැතිකම. ඔයා දන්නේ ඔයාගේ බිස්නස් එකේ තියෙන දැනටත් මොනවාද මිස්ටේක්ස් කියලා. ඔයාගේ ස්ටාෆ් එක කරන මිස්ටේක්ස් මොනවාද කියලා දන්නේ නැහැ. ඔයාගේ ස්ටොක් එකේ ඔයා කරන මිස්ටේක්ස් මොනවාද කියලා දන්නේ නැහැ. ඔයාගේ ගොඩක් ප්‍රශ්න තුලෙන් ඔයාට ඩීල් වෙනවා. නමුත් ඔයා ඉන් ද බිස්නස් වැඩ කරන හන්දා ඔයාට මේක පේන්නේ නැහැ. මේක බලන්න ඕනේ බර්ඩ් විව් එකකින්. ඉතින් ඔයත් මෙල්බන් වික්ටෝරියා වල ඉන්නවා නම් බිස්නස් එකක් කරනවා නම් මට ඔයගොල්ලන්ට ප්‍රොපර් ප්ලෑන් එකක් හදලා ඔයාගේ බිස්නස් එක ප්‍රොෆිට් එකක් ගේන තත්ත්වයකට හදලා දෙන්න පුළුවන්. මේකට හරියන්නේ හොඳ බිස්නස් කෝච් කෙනෙකුයි හොඳ ප්ලෑන් එකකුයි. ඒ වගේ අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. එහෙනම් ඔයත් කැමති නම් ඔයාගේ බිස්නස් එක ප්‍රොෆිට් එකක් ගේන්න, ඔයාගේ බිස්නස් එක ඉන්න තැනින් ඔයාගේ ඉන්කම් එක ඩබල් ඩවුන් කරගන්න, තමන්